සුබම සුබ රාත්‍රියක් වේවා කියලා යේසුස් වහන්සේගේ නාමයෙන් ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් මම විශ්වාස කරනවා හැම කෙනෙක්ම ඉතාමත් ප්‍රීතියෙන් දෙවියන් වහන්සේගේ අභිමුඛයට පැමිණෙන්නේ නැති උන්වහන්සේගේ වචනයට සවන් දෙන්න වගේම යාඥා කාලයට සහභාගී වෙන්නට. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය අද දවසේ ඔබගේ ව්‍යාපාරික ස්ථානයේ ඔබගේ රැකියාව ස්ථානයේ විවිධ ස්ථානවල ඔබ විවිධ අභියෝගයන් තුලින් විවිධ වාතාවරණයන් තුලින් ඔබ ගමන් කරමින් මේ මොහොතේ ඔබ ඒ දේවල් අවසන් කරමින් ඔබ සුව නින්දකට යන්නට ඔබ සූදානම්ව ඇති. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ කුමන දේ තුලින් ගමන් කරත් සියල්ල දකින දෙවියන් වහන්සේ දවසේ අපේ පක්ෂේව සිටිනවා. ආමෙන්. ඉතින් අද දවස ඔබ සිතන්නට පුළුවන් මගේ ජීවිතයේ තිබෙනා වූ මේ සාර්ථකත්වය නැත්නම් අපේ ජීවිතයේ තිබෙනා වූ මේ සඵලත්වය හැමදාම මේ දේවල් සාර්ථකව ගමන් කරන්න අපිට පුළුවන් වෙයිද නැත්නම් මේ දේවල් අපේ ජීවිතෙන් ගිලිහිලා යයිද කියලා මේ මොහොතේ මේ රාත්‍රිය ඔබට සිතෙන්නට පුළුවන්. නමුත් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය දෙවියන් වහන්සේ අද දවසේ විශේෂ කාරණාවක් අපත් සමග ඔබත් සමග කතා කරමින් සිටිනවා. ඉතින් අපි යාඥා කාලයට යන්නට ප්‍රථමව අපි සුළු මොහොතක් අපි දේව වචනයට අපි කන් යොමු කරමු. හරිද? ඉතින් අද දවසේ අපිට දෙවියන් වහන්සේ කතා කරන්නේ සාර්ථකත්වය ගැන. ඉතින් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔබ දන්නවද සමහර මිනිස්සුන් සාර්ථකව කිසිම අඩුපාඩුවක් නැතුව ජීවත් වෙනවා නේද? නමුත් හදිස්සියෙම සියල්ල නැති වෙලා යනවා. කවුරුත් ඔවුන්ගේ ධනය හොරකම් කරලා නැහැ. හදිස්සියෙම නමුත් ඔවුන්ගේ ආර්ථික තත්ත්වයෙන් කුඩා මට්ටමටපත් වෙනවා. ඔවුන්ගේ මුදල් වටිනාකමෙන් අඩු වෙනවා. ඒ කියන්නේ ඔවුන්ගේ වාහන එතකොට ඔවුන්ගේ ජීවිතයේ ආරම්භයේදී ඔවුන්ගේ යාන වාහන පවා ඉතා අලංකාරව ඒ වගේම නවීනව තිබුණා. නමුත් කාලය ගත වෙනකොට අපි දකිනවා ඔවුන්ගේ ඒ යාන වාහන පවා පරණ තත්ත්වයට පත් වෙමින් ඒවා පාවිච්චි කරන්න බැරි තත්ත්වයකට පත් වෙනවා නේද? ඉතින් ඔවුන් හිතුවේ ජීවිතේ හැමදාම ඔවුන්ට සාර්ථකව හොඳින් පවතී කියලා. ඒත් එහෙම වුණේ නැහැ. ඔවුන් කියනවා ජීවිතේ මෙහෙම තමයි, ජීවිතේ යථාර්ථය මේ විදිහේ තමයි. ඉතින් ජීවිතේ උසස් වීම හම්බෙනවා, පහත් වීම ලැබෙනවා. ජීවිතේ යථාර්ථය මේකයි කියලා මේ ජීවිතේට ඔවුන් හුරු වෙනවා. නමුත් ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය ඔවුන් වැරදි. යේසුස් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කළෙමි. එසේ කළේ නුඹලා ගොස් පළදරන පිණිසත්, නුඹලාගේ පළ පවතින පිණිසත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා ඉල්ලන කොයි දෙයක් නමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය. ආමෙන්. මේකෙන් අදහස් වෙන්නේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය නිමක් නැති සඵලත්වය. ඔබේ සාර්ථකත්වය කෙටි කාලයකට පමණක් සීමා වෙන්නේ නැහැ. ඔබ ඒක විශ්වාස කරන්න. දාවිද් ගැන හිතන්න. ඔහු සම්පූර්ණ ජීවිතයක් ගත කළා. දීර්ඝ ජීවිත කාලයක් ධනය සහ ගෞරවය ඔහුට තිබුණා. නේද? ආබ්‍රහම් ගැනද කාරණේ එසේමයි. බයිබලයේ මෙවැනි අය ගැන කියන්නේ ඔවුන් ධනවත්, බලවත්, සාර්ථක, ඒ වගේම ධර්මිෂ්ඨ දෙවියන් වහන්සේට සේවය කළ අය බවයි. ඉතින් ඔබටත් පූර්ණත්වයේ ජීවිතයක් හැමදාම ගත කළ හැකියි. එයයි දෙවියන් වහන්සේගේ එකම සැලැස්ම. අතීතයේ ජීවත් වෙන්න එපා. මම ධනවත්ව හිටියා, නමුත් දේවල් නරකතට හැරුණා කියන අය අතරට ඔබත් වැටෙන්න එපා. ජීවිතයේ සෑම විටම තියෙන ස්ථානයේ රැඳී සිටින. දේව වචනේ ඇති ඒ ගැඹුරු ස්ථාන අල්ලගෙන ඒ දේවල් ජීවිතේ පිළිපදින. දේව වචනේ ඔබගේ ජීවිතයට දාගෙන ඒ දේවල් ස්වභාවයක් කරගන්න. ඔබේ සාර්ථකත්වය ගැන ඔබ කවදාවත් බය වෙන්න එපා. මන්ද බයිබලයේ පවසන්නේ ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉරමුදන් වේලාව දක්වා වඩා ආලෝක වේගෙන එන අලුයම් ආලෝකයෙන් කියලා. ආමෙන්. ඉතින් එයයි අපේ මිමක් නැති සඵලත්වය. දෙවියන් වහන්සේ ඔබව තෝරාගෙන ඇත්තේ දිගටම පළ දැරීමට. ඉතින් දෙවියන් වහන්සේගේ වචනය ඔබ විශ්වාස කරන්න. දෙවියන් වහන්සේගේ වචනය ජීවමානයි. ආමෙන්. අපි යාඥා කරමු. අපට බොහෝසේ ප්‍රේම කරන්නා වූ ජීවමාන දෙවියන් වහන්සේ, ඔබ වහන්සේගේ අසීමිත කරුණාව, ඒ වගේම ආදරය සඳහා අපි ඔබට ස්තුති කරනවා පියාණනි. අද දින ඔබ වහන්සේගේ ආශිර්වාදය අප හමුවේ විවෘත කිරීම ගැන අපි කෘතඥ වෙනවා ස්වාමිනේ. අපගේ මේ මෙහෙය මේ වාරය තුල ඔබ වහන්සේගේ උපදෙස් ඒ ආත්මික මඟ පෙන්වීම ලබන්නට අපිට උදව් උපකාර කරන්න පියාණනි. මෙතන සිටින්නා මේ යාඥාවට මේ දේව වචනයට සබන් දෙන්නා වූ සෑම පවුලක්ම, සෑම කෙනෙක්ම, සෑම හදවතක්ම, සෑම ආත්මයක්ම ඔබ වහන්සේගේ ඉදිරියේ තබනවා පියාණනි. අපේ ජීවිතවල පවතින ඒ අප්‍රමාණවත් බව, අපගේ සීමාවන් සහ අපේ දුර්වලතා
අපි ඔබ වහන්සේගේ ඉදිරියේ මේ මොහොතේ තබනවා පියාණනි. ඔබ වහන්සේගේ ආශිර්වාදයන් මැනීමට ඒ වගේම ඒවා සීමා කරන්නට අපි උත්සාහ කළ අවස්ථා සියල්ල නිසා අපි ඔබ වහන්සේගෙන් මේ මොහොතේ අපි සමාව අයදිනවා පියාණනි. ඔබ වහන්සේගේ ආශිර්වාදයන් කෙටිකාලීන නොව සදාකාලික බව දෙවියන් වහන්සේ අප සියලු දෙනාට හැඟී යන්නට සලස්වන පියාණනි. ස්වාමිනි, අපගේ ජීවිතවල සාර්ථකත්වය සීමා කරන්න අපේ බය, ඒ සැක, ඒ අවිශ්වාසයන් අපේ ජීවිතවලින් ඉවත් කරන්න පියාණනි. මිමක් නැති සඵලත්වය ගැන යේසුස් වහන්සේ පැවසූ ඒ වචනේ මේ මොහොත අපි සිහි කරනවා පියාණනි. නුඹලා මා තෝරාගත්තා නොව මම නුඹලා තෝරාගෙන පත් කෙලිමි. එසේ කළේ නුඹලා ගොස් පලදරන පිණිසත් නුඹලාගේ පල පවතන පිණිසත් මාගේ නාමයෙන් පියාණන් වහන්සේගෙන් නුඹලා එල්ලන කොයි දෙයක් නොමුත් උන්වහන්සේ නුඹලාට දෙන පිණිසත්ය කියලා. ආමේන්. ඔබ වහන්සේගේ හදවතේ ඒ සැලස්ම අපේ ජීවිතවල ප්‍රකාශ වීමට ස්වාමීනි අපි මේ මොහොතේ අපේ හදවත විවෘත කරනවා පියාණනි. අපේ ජීවිතවල සෑම අවස්ථාවකම ඔබගේ ඒ බලවත් හස්තය දැනීමට අවශ්‍යයි පියාණනි. ස්වාමීනි, අපේ අසාර්ථකත්වයන්, අපේ අඩුපාඩුකම් තුල පවා ස්වාමිනි ඔබ වහන්සේගේ බලවත් හස්තය අප සමග ඇති බව අපිට දැනෙන්නට අවශ්‍යයි පියාණනි. ඔබ වහන්සේ අප තෝරාගෙන ඇති බවත් අපේ ජීවිත ඵලදායී වීමට කැමැති බවත් ඔබ විශ්වාස කිරීමට අපිට ශක්තිය දෙන්න පියාණනි. ඒ වගේම දාවිත්, ඒ වගේම ආබ්‍රහම් වැනි විශ්වාසවන්තයන්ට ඔබ වහන්සේගේ ඒ ස්වාමිනි ආශිර්වාදය ගලාගෙන ගියාක් මෙන් අපේ ජීවිතවලටද ස්වාමිනී ආශිර්වාදය ගැලීමට ඉඩ සලස්වන නිසා ඔබ වහන්සේට ස්තුතියි. අපේ සහෝදර සහෝදරයන්ගේ ජීවිතවලටද ඔබ වහන්සේගේ ආශිර්වාදය ලැබීමට වැඩි වැඩියෙන් පළදරීමට අවස්ථාව සලස්වන නිසා ඔබ වහන්සේට ස්තුතියි පියාණනි. ස්වාමිනී, අපේ අතීත අසාර්ථකත්වයන්, ඒ පසුබැසීම්, ඒ අහිමි වූ අවස්ථාවන් ගැන අතීතයේ වාසය නොකරන්නට අපිට උදව් උපකාර කරන්න පියාණනි. ඒ දේවල් අපිට අමතක කරන්නට පියාණනි අපිට ශක්තිය දෙන්න. හිතෝපදේශපතේ 4 වෙනි පරිච්ඡේදයේ 18 ඔබ වහන්සේ අපිට පොරොන්දු වෙනවා ස්වාමිනේ. ධර්මිෂ්ඨයන්ගේ මාවත ඉරමුදුන් වේලාව දක්වා වඩා ආලෝක වේගෙන එන අලුයම් ආලෝකයෙන් කියලා පියාණනි. අපේ ආත්මික ගමන් මඟ වඩා දීප්තිමත්ව ස්වාමිනී ගමන් කරන්න, ඒවා ස්වාමිනී අපිට දකින්න අපේ ආත්මික ඇස් විවෘත කරන්න පියාණනි. ස්වාමිනී, අද මෙහි රැස්ව සිටින සෑම කෙනෙකුටම ඔබගේ කරුණාව, ප්‍රේමය, ආශිර්වාදය දැනෙන්න සලස්වන පියාණනි. ඒ සිත් තුළ ඔබ වහන්සේ ක්‍රියා කරන්න පියාණනි. සුද්ධාත්මයන්න් වහන්සේ ඒ හදවත ස්පර්ශ කරන නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. අපේ ව්‍යාපාරික කටයුතු, ඒ පෞල් ජීවිතය, ආත්මික ගමන සහ සමාජීය සම්බන්ධතා මත ඔබේ ආශිර්වාදය වැగిරෙන්න සලස්වන්න පියාණනි. අපේ රැකියා, ගෙවල්, දොරවල්, ආර්ථික තත්ත්වයන් කෙරෙහි ඔබගේ කරුණාව දක්වන නිසා ඔබ වහන්සේට ස්තුතියි. ඔබ වහන්සේගේ ආශිර්වාදය කාලයත් සමග අඩු නොවන බව අපිට දැනෙන්නට ඔබ වහන්සේ අපිට නිරන්තරයෙන් උදව් උපකාර කරන නිසා ඔබ වහන්සේ අප සමග සිටින දෙවියන් වහන්සේ නිසා ඔබ වහන්සේට ස්තුති කරනවා. අපේ රටේ නායකින්, ප්‍රජා නායකින් වෙනුවෙන් යාඥා කරනවා පියාණනි. ඔවුන්ට ඔබගේ පරිපූර්ණ සැලැස්ම අනුව කටයුතු කිරීමට වරම් ලබා දෙන නිසා ස්තුතියි. ඔවුන්ගේ නායකත්වයේ තුලින් නිමක් නැති සඵලත්වය අත්විඳීමට සැමට අවස්ථාව උදා වේවා ස්වාමිනී. ස්තුති කරනවා ස්වාමිනී. මේ සියල්ල ස්වාමිනී අපි ඉල්ලා සිටින්නේ ඔබ වහන්සේගේ පුත්‍ර වූ අපේ ගැලවුම්කරු යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමෙන්, ආමෙන්, ආමෙන්.